මගේ සුසුම් එක්ක හිදෙන මොහොතවල් වල මාව සනසපු හරි ආදරණීය මිනිස්සෙක් තමයි මට මේ ගීතය අහන්න සැලැස්සුවේ. මම මගේ මිතුරියකගේ ආරාධනෙන් පානදුර පුරහලට යනවා වේදිකා නාට්‍යයක් නරඹන්න කසු. හවස එනකොට මම කුලී රතයක් මේට කතා කරන්න හදනකොට මගේ එහෙලිය කියනවා මංජු ඔයා යන්න එපා කැබ් සර්විස් එකට. කොහොම හරි මගේ එහෙලිය කිව්වා පැය භාගයක් ඉන්න. එයා තමයි අපේ සංගමේ භාණ්ඩාගාරික සල්ලි ගනුදෙනු ඉවර වෙලා අයියා ඒවි. එතකොට මම ඔයාව යත් එක්ක යවන්නම්. කොහොම හරි මගේ එහෙලිය ඔහුගේ මේ වාහනේ ළඟටම මාව එක්කගෙන ගියා. මම පිටිපස්සෙන් නගින්න හදනකොට එයා මගෙන් ඇහුවා මාව ඩ්‍රයිවර් කරන්නද නංගි හදන්නේ. කොහොම හරි ඉස්සර ආසුනට මම නැග්ගා. ඔය විදිහට ඉතින් හරිම සාමාන්‍ය කතා බහකින් අපි ආවා. වෙන විශේෂ සිදුවීම් කිසි දෙයක් සිදුුනේ නෑ එදා. අඩුම ගානේ නම් දෙක විතරයි මාරු මේ දෙන්නට දෙන්න ගියාගත්තේ. මේ ඊට පස්සේ කසුන අඩු ගානේ දුරකථන අංකයවත් ඔහු මගෙන් ඉල්ලුවෙත් නෑ මම ඔහුගෙන් ඉල්ලුවෙත් නෑ. මොකද එතකොට ඔහු මට ආගන්තුකයි වගේ. ඉතින් කොහොම හරි හැමදාම අර අයියා තමයි මාව ගෙදරට එක්කන් එන්න මගේ එහෙලිය කතා කරලා දෙන්නේ. ඔහු විවාහකේ කොයි විදිහට ඉතින් අපි තොරතුරු හොමාරු කරගත්ත හොඳ පෞල් ජීවිතයක් ගත කරන කෙනෙක්. දුවෙක් සහ පුතෙක්ගේ තාත්තා කෙනෙක්. මගේ නිවස පහු කළා තමයි ඔහුගේ නිවසට උඩ යන්න තියෙන්නේ. මට තේරුණා ඇත්තටම ඔහු හොඳ මිතුරෙක් කියලා. මගේ ජීවිතයේ යම් යම් ගැටලු අවස්ථාවල ඔහුට දුරකථන ඇමතුම් දුන්නාම කොෆි ෂොප් එකකට එහෙම නැත්නම් කැෆේ එකකට මාව බලන්න ඇවිල්ලා මාත් එක්ක දොඩමළු වෙනවා. ඕනම ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. හරිම සාවධානව අහගෙන ඉන්නවා. ඔහුගේ උරහිස මට දෙනවා ඇති තරම් අඬගෙන. තව දවසක පානදුර පුරහලේම වේදිකා නාට්‍යයක් පෙන්වනවා. මගේ එහෙලිය මට ආරාධනා කරනවා. මගේ පොඩි දුවත් එක්කම තමයි මම මේ නාට්‍ය බලන්න යන්නේ. කොහොම හරි එදත් අර වාහනේම තමයි එන්නේ. ඔහුගේ වාහනේ රේඩියෝවෙන් මට ගීතයක් දෙනවා හරියට. මෙන්න මේ ගීතය.